Hello යාළුවනේ අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔයාගේ V380 Pro camera access එක තව ෆෝන් එකකට share කරගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මගේ add කරගත්ත V380 Pro camera මෙන්න මේ විදිහට පෙන්නනවා. V380 Pro cameraවේ දකුණු අත පැත්තේ කෙළවරේ dot එකක් තියෙනවා. ඒ dot තුනක් තියෙනවා. මේ dot තුනේ share කියන option එකට ගියාන් පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේ option එකේදී ඔයාලට පුළුවන් ඔයාලගේ V380 Pro camera access එක තව V380 Pro app එකකට දාන්න. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඔයා V380 Pro app එකට share කරනවා නම් තව කැමරාවක access එකක් ඔතන share contacts වලට ගිහිල්ලා අතන account කියන තැන ඒ අදාළ WhatsApp number ඒ කියන්නේ දැන් අනිත් mobile එකේ තියෙන V380 Pro app එක තියෙනවනේ ඒ app එකේ WhatsApp number එතන type කරගන්න. ඉතින් මම මෙතන මගේ access එක දෙන්න ඕන අනිත් mobile එක register වෙච්ච V380 Pro app එක register වෙච්ච WhatsApp number එක දුන්නා. ඉතින් මෙතන ධන 86 කියනක ඔයාලා ධන 94ට කන්වර්ට් කරගන්න. ඒ අදාළ රටට අදාළ country code එක දෙන්න. country region එක select කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා කියන එක මම select කරගන්නවා. ශ්‍රී ලංකා කියන එක select කරලා ඉවරලා share with contacts කියන option එක දෙන්න තමයි තියෙන්නේ. මෙතනදී ඔයාලට default permission එක දෙන්නත් පුළුවන්. default permission වලට ගිහිලා view only කියන එක control allowed කියලා ඔයාට ඒ switches ටික manually on කරගන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ mobile එකට මොන access ද ඔයාට දෙන්න පුළුවන් කියලා මෙතන select කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාට බලන්න පුළුවන් sharing list එකේ දැන් home එකේ pending කියලා තියෙනවා. දැන් මම ඊළඟට පෙන්නන්නම් මම share කරපු අනිත් mobile එකට කොහොමද මේකේ message එක එන්නේ කියලා. camera access එක share කරපු අනිත් app එකට ගිහිලා profile එකට ගිහිලා message එකට ගියාම මෙන්න මේ විදිහට share device කියලා ඔයාට message එකක් බලා ගන්න පුළුවන්. ඒක accept කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට accept කරගන්නවා. accept කරගත්තාන් පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ access එක දෙන්න ඕන mobile එකේ camera එක මේ විදිහට view කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලත් share කරගන්න access එක දන්න නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා.